වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුතවාචකෝ අරිය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවේති සුද්ධං අත්තං පරිහරන්ති. ශ්‍රී සෝමසුමනාරාමාධිපති අප ගුරු තනතුරුහිලා සලකමින් වන්දනාමාන කරන ශාස්ත්‍රපති අවසරයි නම කියන්නට අතිපූජනීය ඕනෑගම සුමන වංශාලංකාර ලොකු ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අවසරයි. පින්වත් ප්‍රියංගනේ සේනානායක මහත්මිනිය, පින්වත් අතුල සේනානායක මහත්මයා ඇතුළු සදැහැති දායක ශ්‍රාවක පින්වතුන් බොහෝම වටිනා පින්කමක් සිද්ධ කරන්නට අදහස් කරගත්තේ. වස්සාන කාලය තුල සිද්ධ කරන යම් පින්කමක් වෙද්ද ඒ සියල්ලක් වෙනදාට කරනවට වඩා මහත් ආනිසංස ගෙන දෙන පින්කම් බවට පත් වෙනවා. ඔබ මේ වස්සාන කාලය තුල යම් මලක් පහනක්ද පූජා කරන්නේ, දනක් පිනක්ද සිද්ධ කරන්නේ, ධර්ම සාකච්ඡාවක්, ධර්ම දේශනාවක්, සිල් සමාදන් වීමක්ද සිද්ධ කරන්නේ, ඒ කරන පින්කම් වල ආනිසංසය වෙනදාට වඩා උසස් අග්‍රයි. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්න මේ අයට, මේ පින්වතුන්ට දානයක් පූජා කළොත් වෙනදට වඩා ඒකේ ආනිසංසය තියෙනවා. ඒකට හේතුව තමයි මේ වස්සාන කාලය තුල ඔය ඇත්තෝ වෙනදට වඩා ගුණ සම්පන්න වෙනවා. වෙනදට වඩා සිල්වත් වෙනවා. වෙනදට වඩා ආගමික ජීවිතයක් ගත කරනවා. සිත කය වචනය තුන්දොර වැඩිපුර ධර්මානුකූලව අපි ක්‍රියාත්මක කරනකොට අපේ ගුණ සම්පන්නකම් බලවත් වෙන්න පටන් ගන්නවා. කෙනෙකුගේ ගුණ සම්පන්නකම වැඩි වෙන්න එයා වෙනුවෙන්, ඒ අය වෙනුවෙන් යමක් පූජා කරනවද ඒකේ ආනිසංසත් වැඩි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා අද පින්වත් ප්‍රියංගනේ සේනානායක මහත්මිය, අතුල මහත්මයා බොහෝ සතුටු වෙන්න මේ වස්සාන සමය තුල අපිටත් මහා පින්කමක් කරන්නට අවකාශයේ අවස්ථාව ලැබුණා කියලා. ඉතින් අතුල මහත්මියලා, ප්‍රියංගනේ නෝනා මහත්මියලා බුද්ධ ශාසනය වෙනුවෙන්
බොහෝ උපකාර කරන පිරිසක්. මේ පුණ්‍ය ස්ථානයේ අලංකාරවත් කරමින් මේ පුණ්‍ය ස්ථානයට තවත් වටිනාකම් එකතු කරමින් විශේෂයෙන්ම පොහොය සීමාව ආදී ස්ථාන සකස් කරලා මහා සංඝරත්නයේගේ විනය කර්ම කරන්. ඉතින් මේවා බුද්ධ ශාසනයේ නොමැකෙන පින්කම්. අපි අනුරාධපුරයට ගියාට පස්සේ පින්වතුනි අපිට දකින්න ලැබෙන්නේ ඉපැරණි නෂ්ටාවශේෂ විදිහට වෙහෙර විහාර විතරයි. එතකොට මේ වෙහෙර විහාර ඉද කරපු මිනිස්සු හිටියේ නැද්ද? හිටියා. හැබැයි මේ වෙහෙර විහාර ඉදිකරන්ට උර දුන්න මිනිස්සුන්ගේ ගෙවල් වල අත්තිවාරමක්වත් අපිට දකින්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ කාලේ ඉන්න මිනිස්සු ශ්‍රද්ධාවෙන් වගේම ප්‍රඥාවෙනුත් අග්‍රයි. මේ මිනිස්සු ජීවිතය අවබෝධ කරගත්ත තේරුම් ගත්තා අපිට ඉතුරු වෙන්නේ තුනුරුවන් පමණයි. ජීවිත යථාර්ථය හොඳට තේරුම් ගත්ත නිසා යැපෙන්න ජීවිතේ අවශ්‍ය ටික ලං කරගත්තා. අවුරුදු ලක්ෂ කෝටි ගණන් ජීවත් වෙන්නේ නැහැ කියන එක තේරුම් ගත්තා. ඒ නිසා ඒ අත්තු සුවසේ ජීවත් වුණා. හැබැයි ඒ අත්තු කල්පනා කරා ඉතිරි කරන්න ඕන දෙයක්. ඒ තමයි තුනුරුවන් කෙරෙහි කරන දෙය. ඒ දේ පමණයි තමන්ගේ ජීවිතයට සැමදා සැප විපාක උපදවා දෙමින් තමන්ගේ පසුපස හෙවණැල්ල වගේ ඉන්නේ. ඒ බව හොඳට තේරුම් ගත්ත නිසා තමයි අදටත් අපිට පොළොන්නරුවට අනුරාධපුරයට යනකොට ඉතිරිව පවතින්නේ පන්සල් විතරයි. ඒ නිසා බුදුහාමුදුරුවන්ට පූජා වෙච්ච රටක් මේක නේද? එහෙනම් අපි මේ ජීවත් වෙන්නේ අපි ගේ හදාගෙන තියෙන්නේ අපි මේ ගොවිතැන්පත් කරන්නේ අපි මේ රැකිරක්ෂා කරන්නේ කාට අයිති ඉඩමකද? ඒක නේද ඇත්ත කතාව. බුදුහාමුදුරුවන්ට මේ රට පූජා කරා කියලා කියන්නේ බුද්ධ ශාසනයට අයිති දේවල් තමයි සත්‍ය වශයෙන් ගත්තොත් අපි හැමෝම භුක්ති විඳින්නේ. ඒ නිසා ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒවට ණය නොවන විදිහට අපි ජීවිතේ ගත කරන්න ඕන. ඉතින් අපිට හැකි පමණින් තුනුරුවන් කෙරෙහි ඒ අවශ්‍ය ආරක්ෂාව රැකවරණය ශක්තිය අපි ලබා දෙන්න ඕනේ. ඉතින් ප්‍රියංගනී නෝනා මහත්මිලා අතුල මහත්මිලා ඒ බව අවබෝධ කරගෙන තමන්ගේ කුටුම්බික ජීවිතය ගත කරනවා වගේම අපිට එකම රැකවරණය තුනුරුවන්ගේ රැකවරණය කියන බව තේරුම් අරගෙන විශාල ශාසනික කටයුත්තක් කරන පිරිසක්. ඉතින් අද ඒ අයගේ මුඛ්‍ය දායකත්වයෙන් මේ උතුම් සද්ධර්මානුශාසනා සිද්ධ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට විශේෂ නමක් කිව්වා. සුතවා අරිය ශාවකා කියලා. සුතවා කියලා කියන්නේ අහනවා කියන එක. හැබැයි මේ අහන්නේ මේ ලෞකික දෙයක් නෙවෙයි. සුතවා කියන එකේ අදහස තමයි සසරෙන් නිදහස් වෙන්න යමක් අහනවා නම් ඒක අයිති වෙන්නේ සුතවා ගණයට. ඒ නිසා තමයි සුතවා කියන එකට තව වචනයක් පට බැඳුනේ එකතු වුනේ අරිය ශාවකෝ කියලා. ඒ නිවන් මඟ අහන අය උතුම් අය. ආර්යයි කියලා කිව්වේ උතුම් කියන එක. ඒ සුතවා අරිය ශාවකයාට ප්‍රයෝජන රාශියක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පළවෙනි එක තමයි සුතවාචකෝ අරිය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවේති. දෙක සුතවාචකෝ අරිය ශාවකෝ සාවජ්ජං පජහති නිරවජ්ජං භාවේති. තුන සුතවාචකෝ අරිය ශාවකෝ කන්න ධම්මං පජහති සුක්ඛ ධම්මං භාවේති. හතර සුතවාචකෝ අරිය ශාවකෝ අනරිය ධම්මං පජහති අරිය ධම්මං භාවේති. තව ගොඩක් තියෙනවා. දැන් බණ අවසන් කරන වෙලාවෙනේ බණ පටන් ගන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ওই ටික ඇති. පළවෙනි කාරණේ තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයට ලැබෙන ප්‍රතිඵල විදිහට
සුතවාචකෝ අරිය ශාවකෝ අකුසලං පජහති කුසලං භාවේති. අන්න එයා තුල පරිවර්තනයක් ඇති වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ඇහුවට පස්සේ අකුසලය පජහණය කරනවා. ඒ කියන්නේ එයා තමන්ගේ ජීවිතේ අකුසල් තියෙනවා නම් අකුසල් දුරු කරලා දානවා. අකුසල් 10ක් සඳහන් වෙනවා නේද? මොනවද? ප්‍රාණඝාතේ අකුසලයක්, සොරකම අකුසලයක්, වැරදි කාම සේවනයේ අකුසලයක්, බොරු කීම අකුසලයක්, කේලාම කීම අකුසලයක්, පරස වචන කීම අකුසලයක්, හිස් වචන කීම අකුසලයක්, විෂම ලෝභය අකුසලයක්, ව්‍යාපාදය අකුසලයක්, මිත්‍යා දෘෂ්ටිය දස අකුසලය පජහණය කරනවා, දුරු කරනවා. මේවා අකුසල් කියලා තේරුම් අරගෙන ඒවා ඉවත් කරනවා. කුසලං භාවේති. කුසල් වඩනවා යා. කුසල් කීයක් තියෙනවද බුදුදහමේ? 10ක්. අර අකුසල් 10න් වැළකී සිටීමට කියනවා කුසල් කියලා. ප්‍රාණඝාතයෙන් වැළකීලා ජීවත් වෙනවා. සොරකමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා ජීවත්. බොරු කීමෙන්, කේලම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුස වචන කීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීලා ජීවත් වෙනවා. විෂම ලෝභයෙන් වැළකීලා ජීවත් වෙනවා. ව්‍යාපාදයෙන් වැළකීලා ජීවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා. ඒකට කියනවා දස කුසල් කියලා. 2 සුතවාචකෝ අරිය ශාවකෝ සාවජ්ජං පජහති නිර්වජ්ජං භාවේති. සුතවත් ආර්ය ශ්‍රාවකයා තුළ ඇති වෙන තව පරිවර්තනයක් තමයි එයා සාවජ්‍ය දේ දුරු කරනවා. නිවැරදි දේ වඩනවා. සාවජ්‍ය කියලා කිව්වේ වැරදි දේ. වැරදි යම් දේවල් කරනවා නම් ඒ දේවල් වැරදි කියලා හඳුනාගෙන ඒවා පජහණය කරනවා. දැන් මොනවද පින්වතුනි අපේ ජීවිතේ වැරදි? සමහර වැරදි තියෙනවා පින්වතුනි, අපි ඒවා වැරදි කියලා දන්නේ නැහැ. හැබැයි බුදුහාඳුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරපුවාම අපිට තේරෙනවා අපි මෙච්චර කල් කරලා තියෙන්නේ වැරදි කියලා. සමහර වැරදි තියෙනවා පින්වතුනි, අපේ ප්‍රවේණිගත වෙච්ච වැරදි තියෙනවා. පරම්පරාවෙන් ආපු වැරදි තියෙනවා. නමුත් අපි ඒවා වැරදි කියලා හිතන්නේ නැහැ. අපි ඒවා වැළඳගෙන ඉන්නවා. ගුරුවරයා කියපු නිසා, කවුරු හරි ලෝක සම්මතයට අනුව යන නිසා සමහර වැරදි අපි හිතේ දරාගෙන ඉන්නවා. දැන් ඔය ඇත්තෝ ගෙදරින් කොහේ හරි ගමනක් යන්න පිටත් වෙච්ච ගමන් හුණෙක් චුච්චුක් ගන්නවා. ගමන යනවද නවතිනවද? එහෙම එකක් තියනවද නැද්ද? ගෙයින් එළියට යනකොටම බල්ලෙක් කනපට හොලවනවා. ගමන යනවද නවතිනවද? කියන්නකෝ. එහෙම එකක් තියනවද නැද්ද? එහෙම එකක් තියනවා ජීවිතේ. මං ඇහුවොත් එහෙම ඇයි එහෙම කරන්න කියලා අර්ථයක් දන්නේ නැහැ. හුණා ඉතින් චුච්චුක් ගන්න නැතුවනේ. මොනවා කියන්නේ? බල්ලා කහන නිසා කනපට හොලවනවා. මොනවා කරන්නේ? දැන් ඕකට අපි ගමන නැවැත්තුවොත් එහෙම මේක හරිද වැරදිද? නමුත් අපි ඒක හිතේ දරාගෙන ඉන්නවද නැද්ද? අපි ඒක කරේ තියාගෙන යනවද නැද්ද තාම? අරලිතේ මේ පොතේ තිබුණා කියලා කොහේ හරි සටහනක් කවුරු හරි කිව්වා කියලා ඒක වැරදි බව තේරුම් අපි දැනගෙනත් අපි ඒකේ අර්ථයක් දන්නේ නැහැ මොකක්ද කියලා. නමුත් අපි ඒක වැළඳගෙන ඉන්නවා. පින්වතුනි, දීඝනිකායේ තියෙන සූත්‍ර 34ක්. ඔය 34න් වැඩි සූත්‍ර ගණනාවක තියෙනවා. කවුරු හරි ඔන්න ඔය වැරදි දේවල් පිළි අරගෙන කටයුතු කරනවා නම් ඒක දුසිල්වත්කමක් කියලා. මේ මාර්ගයේ වඩන ශ්‍රාවකයා ඒ වැරදි කරනවා නම් ඒ ශ්‍රාවකයා තුල තියෙන දුසිල්වත්කමක් කියනවා. ඒවා ඔය නිමිති බලන එක ඔක්කොම ටික තියෙනවා ඒකේ. මොන කියවලා බලන්න. සාමාන්‍ය ඵල සූත්‍රේ, ඔය ආදී සූත්‍ර සියල්ලගේම ඕක සඳහන් වෙනවා. දැන් ඒක එකපාරටම අපේ ගෙදර ඉන්න අයට අසනීප වෙනවා. දැන් බෙහෙත් කරාට සුවයක් නැහැ. දැන් ඉතින් යන ඔළුව හැරිච්චාතේ කොහෙද යන්නේ? දේවාල ගාන යනවා. ගුරුවරුකම් බලන්න අහන්න යනවා. සාස්ත්‍ර අහන්න බලන්න යනවා. හැමතැනම. ගියපුවාම කවුරු හරි ගුරුකම්කාරයෙක් කියනවා උළු වැස්ස හරියන්නේ. මොකද්ද හරි නැත්තේ? උළු වැස්ස තිබ්බ තැන හරි නැහැ. දැන් ලෙඩ හදලා තියෙන්නේ මොකක්ද? උළු වැස්ස. ගලවනවද නැද්ද?
මොකද්ද? උළුවස්ස. මුදුන් ලිය තිබතන හරින. ඒකත් එකටම අපි තියපු මුල් ගල තමයි දැන් මේ පෑගෙන්නේ. කියනවද නැද්ද? දැන් ඉතින් හරි. අහුවෙලා. දැන් කාගෙන් හරි ඇහුවොත් එහෙම හරිද වැරදිද ඕක කියලා. ඕක කියනවටත් කැමති නැහැ ඔයත්. මොකද ඔයත් ඒ තරමට ඕක තුල ගිලිලා ඉන්නවා. හැබැයි අර්ථයක් ගන්නෙත් නැහැ. පරම්පරාවෙන් ආපු නිසා අපි වැළඳගෙන ඉන්නේ. බුදුදහම තුල ඔය සියල්ලක්ම දුසිල්වත්කම් කියලයි සඳහන් වෙන්නේ. අන්න වැරදි දේවල් මේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය වැරදිදී වැරදි විදිහට හඳුනා ගන්නවා. හඳුනාගෙන පජහති දුරු කරනවා. නිවැරදි දේ වඩනවා භාවේති. තුන්වෙනි කාරණය. සුතවාචකෝ ආර්ය ශාවකෝ කන්න ධම්මං පජහති සුක්ඛ ධම්මං භාවේති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කළු ධර්ම කන්න ධම්මං කිව්වේ දුරු කරනවා. සුක්ඛ ධම්මං කිව්වේ සුදු ධර්ම භාවේති වඩනවා. මොනවද කළු ධර්ම කියලා කියන්නේ? පව්. එහෙනම් සුදු ධර්ම කියන්නේ මොනවද? පින්. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පව් දුරු කරනවා, පින් වඩනවා. මොනවද පින් උතුනේ පව් කියලා කියන්නේ? දැන් ස්වාමීන් වහන්සේගේ පැත්තට කකුල් හරවගෙන ඉන්න එක පවුද පින්ද? බුදුරජාණන් වහන්සේගේ පැත්තට කකුල් හරවගෙන ඉන්න එක පවුද පින්ද? බුදුරජාණන් වහන්සේට පූජා කරන මල් වල නැට්ට බුදුහාමුදුරන්ගේ පැත්තට තියෙන එක පවුද පින්ද? බුදුරජාණන් වහන්සේට දැල්වන පහනේ දැල්ල බුදුහාමුදුරන්ගේ පැත්තට තියෙන එක පවුද පින්ද? කියන්නේ මේ පුංචි සිඟිතේ දරුවෝ පන්සලට ආපුවාම බෝමලුව දැක්කහම විහාරගේ දැක්කහම උඩ පනිනවා, දඟලනවා. පවුද පින්ද? පන්සලට එනකොට සුදු ඇඳගෙන එන්න ඕනේ. ආවේ නැත්තම් පවුද පින්ද? කියන්නද? තව වෙලා යනවා. 8 නෙවෙයි 9 වේද ඉවර වෙනකොට. උත්තර දුන්නේ නැත්තම්. ඒවා පවුත් නෙවෙයි, පිනොත් නෙවෙයි. ඒවා සංස්කෘතික සංකේත සහ සංස්කෘතික හැදියාවක්. ඒවා පව් වලටවත් පින් වලටවත් එන්නේ නැහැ. නමුත් අපි පුංචි දරුවෝ උඩ පයින්නකොට කනට කරලා මොකද්ද කියන්නේ? පන්සලේ උඩ පයින්න එපා. පව්. මොනවද පව්? තමන් කයෙන් යමක් කරනකොට, තමන් හිතෙන් යමක් හිතනකොට, තමන් වචනයෙන් යමක් ප්‍රකාශ කරනකොට, ඒ හිතන කියන කරන දේ තමන්ටත් අයහපතක් නම්, අනුන්ටත් අයහපතක් නම්, තමන්ටත් අනුන්ටත් කියන දෙගොල්ලටම අයහපතක් නම් පව්. එහෙනම් පින් කියන්නේ මොනවද? තමන් හිතෙන් කයෙන් වචනයෙන් යමක් කරනකොට, කියනකොට, හිතනකොට ඒක තමන්ටත් යහපතක් නම්, අනුන්ටත් යහපතක් නම්, තමන්ට අනුන්ට දෙගොල්ලටම යහපතක් නම් පින්. අන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා පව් දුරු කරනවා, පින් කරනවා. ඒ කියන්නේ තමන්ගේ කයෙන් වචනයෙන් හිතෙන් කවදාවත් කිසිම කෙනෙකුට අවඩක් අසාධාරණයක්, හිංගියක්, හිංසාවක් කරන්න ඉඩ තියන්නේ නැහැ. එයා දන්නවා මේවා පව් කියලා. ඒකෙන් වැළකී වාසය කරනවා. අන්න හිතෙන් කයෙන් වචනයෙන් එයා හැම වෙලේම උත්සාහ කරනවා තමන්ටත් අනුන්ටත් දෙගොල්ලටම යහපත් දේ කරන්නට. අන්න එයා පින් කරනවා. 4. සුතවාචකෝ ආර්ය ශාවකෝ අනරිය ධම්මං පජහති ආර්ය ධම්මං භාවේති. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අනාර්ය ධර්මය දුරු කරනවා, ආර්ය ධර්මය වඩනවා. මොනවද පින්වතුනි අනාර්ය ධර්ම? සසර පැවැත්මට කවුරු හරි කෙනෙක් යමක් කරනවා නම්, කියනවා නම්, හිතනවා නම් ඒවා ඔක්කොම වැටෙන්නේ අනාර්ය ධර්ම විදියට. සසරෙන් ඈතර වෙන්න යමක් කියනවා, කරනවා, හිතනවා නම් ඒ ඔක්කොම වැටෙන්නේ ආර්ය ධර්මයට. එහෙනම් බුදුදහම තුල ආර්ය ප්‍රතිපදාව, ආර්ය ධර්මය කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංගික මාර්ගය.
අන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයාගේ ඇති වෙන පරිවර්තනය තමයි එයා සසර පැවැත්මට ඇති වැඩපිළිවෙල අතහැරලා සසර නැවැත්මට ඇති වැඩපිළිවෙල තුල හික්මෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොකක් තුලද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්තර තුනකින් යුක්තයි. සීල ස්තරය, සමාධි ස්තරය, ප්‍රඥා. පඩිපෙළක් වගේ. අවසානට කියනවා ඔය විදිහට මාත් එක්කම කියන්නේ අකුසලය දුරු කරලා කුසලය වඩනකොට, වැරදි දේ දුරු කරලා නිවැරදි දේ කරනකොට, පව් දුරු කරලා පින් කරනකොට, අනාර්ය පිළිවෙත අතහැරලා ආර්ය පිළිවෙත වඩනකොට සුද්ධං අත්තං පරිහරಂತಿ. එයාට ලැබෙනවලු පිරිසුදු ආත්මයක් පරිහරණය කරන්න. පිරිසුදු ජීවිතයක් ගත කරන්න. එනම් බුදුදහමෙන් මෙහෙයවන්නේ සත්‍යය පුජ්‍යලයා කවරෙක් කරනු පිණිසද? පිරිසුදු කරනු පිණිස. ඔය සීල ස්තරයෙන් කරන්නෙත් ඒක, සමාධි ස්තරයෙන් කරන්නෙත් තව ටිකක් පිරිසුදු කරනවා, ප්‍රඥා ස්තරයෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම පිරිසුදු කරලා දානවා. ඒත් එක්කම ඒ පිරිසුදුකමත් එක්කම යාට ගෙන දෙනවා සැනසුම කියන එක. සීලයෙන් පිරිසුදු වෙනකොට යම් මට්ටමකින් සැනසීමටපත් වෙනවා. සමාධියෙන් පිරිසුදු වෙනකොට තව ටිකක් එයා සැනසෙනවා. සැනසීම, නිවීම, සතුට කියන එක ලැබෙනවා. ප්‍රඥා ස්තරයෙන් සම්පූර්ණයෙන්ම පිරිසුදු වෙලා සම්පූර්ණ සැනසුමක්, නිවීමක්, නිදහසක් ලබනවා. දැන් රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිවිලා අපි කියන නිවන් දැක්කා කියලා. ඒ නිවීම කියන එක ඇති වෙන්නේ පිරිසුදුකමත් එක්ක. කොහොමද පුජ්‍යලයේ සත්‍යය පිරිසුදු වෙන්නේ? අර විදිහට. අකුසලයේ දුරු කරලා කුසලයේ වඩනකොට, වැරදි දේ දුරු කරලා හරි දේ කරනකොට, පව් දුරු කරලා පින් කරනකොට, අනාර්ය පිළිවෙත අතහැරලා ආර්ය පිළිවෙත තුල නිමග්න වෙනකොටයි මෙන්න මේ පිරිසුදුකම ක්‍රමයෙන් කෙනෙකුට ලැබෙන්නේ. පළවෙනි ස්තරය, පළවෙනි පඩිපෙළ සීලය. මොකද්ද පින්තුනි සීලය කියන්නේ? මේ බලන්නකො. අපේ හිතට එනවා ආවේගයක්. ඒ ඇති වෙන චිත්තාවේගයන් අපි මොකද කරන්නේ? කයෙන් වචනයෙන් ප්‍රකාශ කරනවා. හිතට ඇති වෙන ආවේගයන් කයෙන් ක්‍රියාත්මක කරන්න ගියපුවම, වචනයෙන් ක්‍රියාත්මක කරන්න ගියපුවම බාහිර ලෝකෙට ප්‍රශ්නයක් වෙනවද නැද්ද? වෙනවා. අපි හිතමු හිතට තරහක් ආවා. අපි මොකද කරන්නේ? තරහ කියන එක හිතේ තියාගන්න නැතුව ඒ තරහ කයෙන් ප්‍රකාශ කරන්න යනවා. අපි ආයුධ අරගෙන ගහනවා, බනිනවා. ඊට පස්සේ වචනයෙන් බනිනවා අපි. දැන් එහෙම වුණා මොකද වෙන්නේ? බාහිර ලෝකෙට ප්‍රශ්නයක්, ගැටලුවක් වෙනවද නැද්ද? අනතුරක් වෙනවා. සීලයෙන් කරන්නේ හිතට ඇති වෙනවා ආවේගය කයෙන් වචනෙන් පිට කරන්නේ. ඒකට කියනවා මොකද්ද? සීලය. කයෙන් වචනෙන් පිට නොකරන තාක්කල් බාහිර ලෝකෙට ප්‍රශ්නයක්ද මගෙන්? නෑ. මට කියන්න ඒකත් කෙනෙකුගේ පිරිසුදුකමක්ද නැද්ද? ඒකත් කෙනෙකුට සැනසෙන්න කාරණයක් නෙවෙයිද? සැනසෙන්න කාරණයක් නෙනේ. මං අහන්නේ පින්වතුන් ළඟ සීලය තියෙනවද නැද්ද? දෙයනේ සීලය තියෙනවා. සීලය නොතිබුණා නම් දැන් මැරිච්ච තැන්වල ගසුත් නැහැ. ඇයි අර හිතට ආපු ආවේගයන් පිට කරා නම්? පිට කරා නම් අද ඉදීද උතන? දැන් හිතට ඇති වුණානේ ආවේග නේද? කොච්චර දේවල් මේ හිතට එන්නේ නැද්ද? ඔය පෞල් ජීවිතේ කුටුම්බිය ගත කරනකොට ස්වාමියා බිරිඳ ගැන, බිරිඳට ස්වාමියා ගැන ඒ හිතේ ඇති වෙච්ච දේවල් පිට කරා නම් අද දත් නැහැ. ඔය එක දතක්වත් නැහැ. දැන් එහෙනම් තේරෙනවද මේ සීල ශික්ෂණයෙන් යම් කිසි අපිට සැනසුමක් ගෙන දෙනවා කියලා?
ඒක තිබිච්ච නිසා තමයි පින්වතුන් මේ අවුරුදු වසර ගණනාවක් ඔය පවුල් නඩත්තු කරන්නේ. මේ සමාජය තුල යෙහෙන් අද කටයුතු කරන්නේ. ඒ ශික්ෂණය අපි තුල තියෙනවා. අපේ හිතවලට ආපු ආවේගයෙන් අපි ප්‍රකාශ කරා නම් කයෙන් වචනයෙන් අද අපි මෙතන නැහැ පින්වතුන්. එහෙනම් සීලයෙන් කරන්නේ මොකද්ද? බාහිර ලෝකෙට අනුතරක් වෙන්න දෙන්නේ නැහැ. තව දෙයක්. ගෙදරක බිරිඳට ස්වාමියා පිළිබඳව ස්වාමියාට බිරිඳ පිළිබඳව මම උදාහරණ ගන්නෙ. හිතේ ඇතිවෙන ආවේගය කයෙන් වචනයෙන් ප්‍රකාශ කරන්න ගියොත් බාහිර ලෝකෙ මිනිස්සු ඒක දකින්නවද නැද්ද? එතකොට බාහිර ලෝකෙ මිනිස්සු මේ පවුල ගැන මොකද්ද කියන්නේ? මේ පවුල පිරිසුදු පවුලක්ද අපිරිසුදු පවුලක්ද? ඊළඟට මේ පවුලේ අය සනසුමින් ඉන්නවා කියලාද දකින්නේ? සනසුමක් නැති අය විදිහට දකින්නේ. සනසුමක් නැහැ. හැබැයි ඒ gedara ඉන්න අයගේ හිතේ ඇතිවෙන ආවේගයන් පාලනය කරන කයෙන් වචනයෙන් පිට නොකොට හිටියොත් බාහිර ලෝකෙට ඒක පේනවද? නෑ. hina වෙලා කතා බහ කරලා ඉන්න. හැබැයි හිතේ තරහ තියෙනවා. හැබැයි ඒක බාහිර ලෝකෙට ප්‍රශ්නයක්ද? බාහිර ලෝකයි මොකද්ද කියන්නේ? අනේ මේ gedara අය නම් රණ්ඩුවක් වෙන්නේ කාටවත් උඹ පළතුව කියලා කතා කරලා කතා කරන්න ඕන තරම් වචන එනවා. හැබැයි සංවර කරගෙන ඉන්නවා. එතකොට පිට ඉන්න අය මොකද්ද කියන්නේ? මේ gedara සනසුම පිරිච්ච gedarak කියලා. සීලයෙන් කරන්නේ ඔන්න ඔය කාය වාචානං සමෝදානං කරන. කාය වචන දෙකෙන් අර ඇසිතේ ඇතින දේ ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ. ඒකත් ශික්ෂණයක්. සීල ශික්ෂණය. ඒකත් හොඳයි. ඒකත් කෙනෙකුගේ තියෙන පිරිසුදුකමක්. ඒ පිරිසුදුකමත් එක්කම එයා සතුටක් විඳිනවා. දැන් ප්‍රාණඝාතය කරන කෙනාද සතුටෙන් ඉන්නේ නොකරන කෙනාද? නේ? අර හිතේ ඇති වෙච්ච ගැටලුව ප්‍රශ්නේ කයෙන් වචනෙන් ප්‍රකාශ කරපු කෙනාද සතුටෙන් ඉන්න? ඒක මෙල්ල කරගෙන හිටපු කෙනාද සතුටෙන් ඉන්නේ? ඒක සංවර කරගත්ත කෙනා සතුටෙන් ඉන්නේ. ඔන්න ඔය කය වචන දෙක සංවර කරගෙන චිත්තාවේග ඉදිරියේ යම් කෙනෙක් ඉන්නවා නම් ඒකෙන් බාහිර ලෝකෙට අනුතරක් වෙන්නේ නැහැ. ඒක වළක්වනවා සීලයෙන්. හැබැයි මතක තියාගන්න. Tamante හිතට ඇති වෙන චිත්තාවේගයේ කයෙන් වචනයෙන් පිට නොකර සිටිද්දී බාහිර ලෝකයට ප්‍රශ්නයක් නොවුනට Tamante ප්‍රශ්නයක්. අන්න ඒකට උත්තරයක් දෙනවා දෙවෙනි ස්තරයේ. එහෙමයි නේද පින්වතුනි? තමන්ගේ හිතට එන ආවේගය කයෙන් වචනයෙන් පිට කරන තාක් බාහිර ලෝකෙට ප්‍රශ්නයක්. ඒ දෙක පාලනය කරගත්ත තැන බාහිර ලෝකෙට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තමන්ට ප්‍රශ්නයක්. තමන් පීඩා විඳිනවා, දුක් විඳිනවා. අපි සංසාරයේ සමහර විට කයෙන් වචනයෙන් වැරදි කරේ නැහැ පින්වතුනි. හැබැයි අපි හිත තුළ කෙලෙස් වැගිරුවා. ඒ නිසාම අපිට මේ සංසාර ගමන සකස් වුණා. අන්න ඒ අනතුරට උත්තරයක් දෙනවා දෙවෙනි ස්තරයේ. මොකද දෙවෙනි ස්තරය? සමාධිය. සමාධිය කියලා කියන්නේ චිත්තාවේග පාලනය කරනවා. හිතේ ඇති වෙන හිත මට්ටමින් අපි පවත්වාගෙන තියෙන ආවේගයන් ටික පාලනය කරනවා. එතන පාලනය කරන්නේ ආකාර දෙකකින් පාලනය කරනවා. තදාංග වශයෙන් සහ විස්කම්බන වශයෙන්. අර සීල ශික්ෂණයෙන් කරනවා චර්යාත්මක අංශේ පාලනය කරන එක. සමාධි ශික්ෂණයෙන් කරනවා චිත්ත වේග අංශේ පාලනය කරන එක. මොනවද පින්වතුනි චිත්ත වේග කියන්නේ? චිත්තාවේග කියන්නේ හිතේ ඇති වෙන නරක නපුරු සිතුවිලි. අපි ඒ තුල හට ගන්නවද නැද්ද? චිත්තාවේග කොච්චරක් විතර හට ගන්නවද? චිත්තාවේග වලට බුදුදහමේ දෙන නම තමයි කෙලෙස්. කෙලෙස් කොච්චරක් හට ගන්නවද? එද්දාස් රේරුගානේ චන්දවිල හාමුදුරන්ගේ පොතක් තියෙනවා කෙලෙස් 1500 කියලා. චිත්තාවේග. ඒ කියන්නේ හිතේ ඇති වෙන නරක නපුරු සිතුවිලි.
රාග දේශ මොහ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන පලිගැනීම කුහකකම් මාන මද තම්බ පලාස ආදී ඔහම තින කූ විස්තරය. ඔක්කොම හිතේ ඇති වෙන චිත්තාවේග. ඔය සකල විද චිත්තාවේගයන් බුදුහාමුදුරුවෝ කැටි කරනවා පහකට. ඒ පහ තුල තියෙනවා සමස්ත චිත්තාවේගයන්. එන යම් කිසි කෙනෙක් මේ ප්‍රධාන චිත්තාවේග පහ පාලනය කළොත් අර සියලුම චිත්තාවේග පාලනය කරා වෙනවා. මොනවද පින්වතුනි අපේ සිතේ ජනිත වන ප්‍රධාන චිත්තාවේග පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් මම කිව්වා අර සීල ශික්ෂණය කියන්නේ චර්යාත්මක අංශයේ සංවර වුණාම ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි චිත්තාවේග ඉබේම පාලනය වෙන්නේ. සීල ශික්ෂණයක් නැති කෙනෙක් තුල චිත්තාවේග පාලනයක් නැහැ. චිත්තාවේග අමුතෙන් පාලනය කරන්න ඕනේ අපි චර්යාත්මක අංශයේ සංවර කරගෙන කියන්නේ කය වචන දෙක සංවර කරගන්නකොට ඉබේම චිත්තාවේගත් පාලනය වෙන්න පටන් ගන්නවා. ඒතර සීලයෙන් ගෙන දුන්න සනසුමට වඩා චිත්තාවේග පාලනයේදී මහා සනසුමක් අපිට ගෙන දෙනවා, සතුටක් ගෙන දෙනවා. දැන් ප්‍රාණඝාතය කරන කෙනා තුලද කාමච්ඡන්දේ වැඩි, නොකරන කෙනා තුලද? කරන කෙනා තුල. ප්‍රාණඝාතය කරන කෙනා තුලද ව්‍යාපාදේ වැඩි, නොකරන කෙනා තුලද? ව්‍යාපාදේ තරහ කේන්ති යන එක වැඩි, ප්‍රාණඝාතය කරන කෙනා තුලද, නොකරන කෙනා තුලද? නේ ප්‍රාණඝාතය කරන කෙනා තුලද තීන මිද්දේ වැඩි, නොකරන කෙනා තුලද? කරන කෙනා. එහෙනම් මේ පංච නීවරණ වැඩිපුර හටගන්නේ කවුරු තුලද? දුසිල්වත් කෙනා තුල. සිල්වත් වෙන්න වෙන්න මේ නීවරණ ධර්ම අඩු වෙලා යනවා, පාලනය වෙලා යනවා. අන්න එහෙම පාලනය වෙනකොට මේ චිත්තාවේග ටික අන්න එයාට පිරිසුදු ජීවිතයක්, සුද්ධං අත්තං පරිහරಂತಿ, පිරිසුදු ජීවිතයක් ගත කරන්නට ලැබෙනවා. සේම එයාගේ ජීවිතේ සතුට සැනසුම කියන එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ චිත්තාවේග පහ පාලනය වුණාම කෙනෙකු ලබන සතුට සැනසුම කොයි වගේද කියලා පෙන්වන්න බුදුහාමුදුරුවෝ උපමා පහක් අපිට දේශනා කළා. මම ඒ පහ ඉක්මනටම කියලා යන්නම්. පළවෙනි චිත්තාවේගය මොකද්ද? කාමච්ඡන්දය. බුදුහාමුදුරුවෝ මේකට ලස්සන උපමාවක් කියනවා. ඔන්න මිනිස්සෙක් ඉන්නවා දුප්පත්. මෙයා කාගෙන් හරි ණයක් ගන්නවා. ව්‍යාපාරයක් පටන් ගන්නවා. ව්‍යාපාරේ දියුණු කරලා මුදල් ලබාගෙන අර ණය සම්පූර්ණයෙන්ම ගෙවා දානවා. දැන් මෙයාට ඉතුරු වෙච්ච මුදලකුත් තියෙනවා. දැන් ව්‍යාපාරයත් කාටද අයිති? මෙයාට. දැන් එයා සතුටෙන් තමන්ගේ අඹදරුවන් පෝෂණය කරමින් ජීවත් වෙනවා. අන්න ඒ ණයෙන් නිදහස් වෙලා යමෙක් සතුටෙන් ජීවත් වෙනවද? අන්න ඒ වගේ සතුටක් ලබන්න පුළුවන් කියනවා. කාමච්ඡන්දය කියන නීවරණය පාලනය කරපු කෙනාට, චිත්තාවේගයේ පාලනය කරපු කෙනාට. බුදුහාඳුරෝ කාමච්ඡන්දේ උපමා කරේ ණය ගැනීමක් වගේ. ණය ගත්තාම සතුටක්ද තියෙන්නේ? බුදුදහම විරුද්ධ කාමච්ඡන්දයට, කාමයට විරුද්ධ නෑ. බුදුදහම විරුද්ධ මොකටද? කාම මිත්‍යාවට. කාම මිත්‍යාව ඇති කරන දෙයක් තමයි කාමච්ඡන්දය කියන චිත්තාවේගය. කාමයට බුදුදහම විරුද්ධ නෑ. කාමයේ උපමා කරේ ගින්නකට බුදුහාමුදුරුවෝ. මට කියන්නකෝ ගින්න ප්‍රයෝජනවත්ද නැද්ද? ගින්න ප්‍රයෝජනවත් නේ. අපි පහන පත්තු කරන්න ගන්නේ ගින්න, ලිප පත්තු කරන්න ගන්නේ ගින්න. ඒක ප්‍රයෝජනයක්. හැබැයි ඒ පහන ලිප පත්තු කරන ගින්නෙන් මේ තිරරෙදි ඇතුලේ මේ ගොඩනැගිලි මේ පුජ්‍යලය මිනිස්සු ගිනි තිබ්බොත් ඒක හරිද? අන්න ඒකට බුදුදහමේ විරුද්ධයි. ඒකට කියව කාම මිත්‍යාචාරය. දෙවෙනි උපමාව, දෙවෙනි චිත්තාවේගය තමයි ව්‍යාපාදය. බුදුහාර ලස්සන උපමාවක් කියනවා. ඔන්න කෙනෙකුට ලෙඩ හැදෙනවා. ලෙඩක් හැදුනම එයාට කැමති දේ කන්න බෑ, කැමති දේ බොන්න බෑ. ඇඟටත් පණ නැහැ, හිතට ශක්තියක් නැහැ. හැබැයි යම් දවසක මේ රෝගියා සම්පූර්ණයෙන්ම ලෙඩෙන් සුව වෙනවා.
දැන් එයාට කැමති දේ කන්න පුළුවන්, කැමති දේ බොන්න පුළුවන්, ශරීරයටත් ප්‍රාණවත්කම තියෙනවා, හිත ශක්තිමත්. ඒතර එයාට හිතට දැනෙන්නේ මොකද්ද? සතුටක්. අන්න ඒ ලෙඩ සුව වුණාට පස්සේ කෙනෙක් යම් සතුටක් විඳිනවාද? ඒ බඳු සතුටක් විඳින්න පුළුවන් කිව්වා මේ ව්‍යාපාදයේ නම් වූ චිත්තාවේගය. තමන්ගේ හිතට ඇති වෙන තරහ කේන්තිය යම් කිසි කෙනෙක් පාලනය කළොත්. එහෙනම් තරහ කේන්තිය උපමා කරේ මොකටද? ලෙඩ හැදීමක් වගේ. දැන් ලෙඩ හැදුන කෙනෙකුට උණක් වගේ දෙයක් හැදුනාම කොච්චර රස දෙයක් ගෙනත් දුන්නත් කන්න පුළුවන්ද? බොන්න බෑ, කන්න බෑ. ඔය තරහ කේන්තිය ගියපුවාම පොඩ්ඩක් ළඟට ගිහිල්ලා කියන්නකෝ ඔයා අද හරි ලස්සනයි කියලා. හොඳට කාලා එන්න පුළුවන්. ඇයි එයා ඒ කාරණේ ගන්නෙත් Tamanට අයහපත පිණිස කිව්වා කියලානේ. තරහ කේන්ති කියපුවා මෙහෙමයි. මොකොත් එයාට ප්‍රිය නැහැ. තුන්වෙනි චිත්තාවේගය තීන මිද්දය. තීන කියලා කියන්නේ කයේ මැලිකම, මිද්දය කියන්නේ හිතේ මැලිකම. මොකට තියෙන මැලිකමද? කුසලයට තියෙන මැලිකම. කුසලේ ලීනත්තතා. කුසලයට ඇලෙන්නේ නැහැ තීන මිද්දය. කයත් පස්සට තල්ලු කරනවා, හිතත් පස්සට තල්ලු කරනවා. මම හිතෙන් ගොඩක් සතුටු වෙනවා මේ මං හිතුවා කවුරුත් නැතුව ඇති කියලා. දැන් බණ ඉවර වෙලා ආයෙ මෙතෙන්ට ආවේ. දැන් කයත් පස්සට තල්ලු කරා නම් අනේ ඔය හාමුදුරුවෝ කීයට ඉද දන්නේ නැහැ. ආවෙත් පරක්කු වෙලා මේ තමත් මොනවද කියනවා. දැන් නැගිටලා යන්න වගේ හිතෙනවා. කය පස්සට තල්ලු කරනවා. එහෙම කතියක් තියෙනවද? මන් දන්නේ නැහැ. ඉතින් ඒක චිත්තාවේගයේ කාට අයිති එකක්ද? Tamanට අයිති එකයි. ඒතර කයත් පස්සට තල්ලු කරනවා, හිතත් හැබැයි කය හිත කුසලයට පස්සට තල්ලු කරාට අකුසලයට රුචි කැමැති. තීන මිද්දේ ස්වභාවය ඒක. බුදුහාඳුර උපමා කරනවා තීන මිද්දේ හරියට බන්ධනාගාරගත වීමක් වගේ කියලා. ඔන්න කෙනෙක් බන්ධනාගාරගත වෙනවා, එයා මහ දුකෙන් ඉන්නේ. හැබැයි යම් දවසක මේ බන්ධනාගාරගත වෙච්ච කෙනා අප නොදී කිසි වියදමක් නැතුව බන්ධනාගාරේ නිදහස් වෙනවා. දැන් එයාට මොකද්ද දැනෙන්නේ? සතුටක්. අන්න ඒ වගේ සතුටක් භුක්ති විඳින්න පුළුවන් කියනවා තීන මිද්දේ නම් වූ චිත්තාවේගය පාලනය කරාට පස්සේ. 4 උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ මොකද්ද? හිතේ විසිරීම. ලස්සන උපමාවක් බුදුහාමර දේශනා කරනවා 16ක් වගේ කියනවා. උද්දච්ච කුක්කුච්චේ කොයි වගේද? මෙහෙකාරයෙක් වගේ කියනවා. මේ හිතේ ස්වභාවය. ඇයි? මෙහෙකාරයාගේ ස්වභාවය තමයි gedara හිමියා කියන හැම වැඩක්ම කරන්න ඕන. කඩේ යන්න කිව්වොත් යනවා, දර පලන්න කිව්වොත් පලනවා, වතුර ගේන්න කිව්වොත් කියනවා. කියන දේ කරන්න ඕන. ඔය හිතේ ස්වභාවය එහෙමයි පින්වතුනි. දැන් මට පේනවා හොඳට ඉන්නවා සාන්ත දාන්තව. නේද? දැන් හිත මට පේනවා. කොහේ ඉහිලක් දන්නේ අර කිව්වා වගේ. මේ හාඳුර කොහෙන් නවතීද දන්නේ මේක. දැන් අටත් පහු වෙලා. හිතනවා දැන් ගෙවල් වල අය කොහොමද දන්නේ? ඉන්නවද දන්නේ, නිදිත් දන්නේ, කාලත් දන්නේ, බීලත් දන්නේ. ගෙන ආපු සරප්පු දෙක තියෙනවද දන්නේ නැහැ. කලින් කීව දෙන්නේ නැගිටලා ගියා. යනකොට අරන් ගියත් දන්නේ නැහැ. සාංගිකයි කියලා හිතාගෙන. කොහොම හිතට එනවා නොයේක අදහස්. දැන් හිත මොකද්ද මේ කරන්නේ? එක තැන් වලට දුවනවා. 16ක් වගේ. ওই 16ගෙන් ඕන වැඩක් ගන්න පුළුවන් පින්වත්. ඕනනම් මම වැඩක් කරන් පෙන්නන්න. දැන් රුවන්වැලි සෑයට ගිහිල්ලා ඉන්න බලන්න. ගියාද නැද්ද? දැක්කද වැඩක් ගත්තා. ඔය හොඳ වැඩ ඕන නරක වැඩකට මේ 16 යවන්න පුළුවන්. 16 කමේ ඉන්න තාක්කල් 16 පරාදීනයි. ස්වාධීන නැහැ. හැබැයි බුදුහාමුදුරු දේශනා කළ මේ 16 මෙහෙකාරය යම් දවසක 16 භාවයෙන් නිදහස් වෙනවා කියනවා. දැන් එයා පරාදීනද ස්වාධීනද? දැන් ස්වාධීනයි. අන්න ඒ 16 භාවයෙන් නිදහස් වෙලා යම් සතුටක් විඳිනවද? ඒ බඳු සතුටක් භුක්ති විඳින්න පුළුවන් කිව්වා. මොන චිත්තාවේගයේ පාලනය වුණාමද? උද්දච්ච කුක්කුච්චය කියන චිත්තාවේගයේ පාලනය. පස්වෙනි චිත්තාවේගය විචිකිච්ඡාව, සැකය. සැකය බුදුහාඳුරු උපමා කරේ කාන්තාරික අතරමං වීමක් වගේ. ඔන්න බුදුහාමුදුරු දේශනා කරන පුජ්‍යලේ කාන්තාරයක ගමන් කරනවා. එයා ළඟ ඕන තරම් බඩු මුට්ටු තියෙනවා. හැබැයි කෑම බීම නැහැ. කාන්තාරය යන කෙනාට වටින්නේ මොනවද? ආහාර පාන.
දැන් දුකසේ වාසය කරන්නේ. කාන්තාරයක තනි වුණාම මග පේන්නේ නැහැ, නොමග පේන්නේ. කොයි මාර්ගයේද යන්න ඕනේ කියන එක තේරෙන්නේ නැහැ කාන්තාරය අතරම. සැකය කියන එක ඇති වුණාම කරන්න ඕනේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද කියලා වැටහීමක් නැහැ පින්වතුනි. වැටහීමක් නැහැ. අපේ සුදන් සභාවේ දායක පිරිසත් එක්ක සේරුවාවිල වන්දනාවේ ගිය දවසක් බස් එකේ නැගලා යනකොට හබරන හන්දියේදී එක උපාසකම්ම කෙනෙක් නැගිටලා හෝ නවත්තන්න කියලා කිව්වා. ඇයි කියලා බලනකොට හබරන බුදුහාමුදුරු ඉපදිච්ච තැනක් තියෙනවා. ඉපදිලා තියෙන තැනක් නේද? ඉපදිච්ච තැනක් නේද තියෙනවා කියන්නේ? දන්නේ නැද්ද? දන්නේ නැහැ. අර ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියන කතන්දරයක් යනවානේ. හබරන මොකක් හරි තැනක් තියෙනවල නේද? යන්නම දුන්නේ සැකය තියෙන කෙනා දන්නේ ඔහේ යන්නම් වාලේ යන. බුදුහාර දේශනා කරන කාන්තාරයේ අතරමං වෙච්ච කෙනා යම් දවසක කාන්තාරයෙන් ඈතර වෙලා ෂේම භූමියකටපත් වෙනවා. දැන් එයාගේ හිතට මොකද්ද දැනෙන්නේ? සතුටක්. අන්න විචිකිච්ඡාව කියන නීවරණය චිත්තාවේගයේ යම් කිසි කෙනෙක් පාලනය කරාම ඒ බඳු සතුටක් විඳින්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ වදාලා පින්වතුනි. එහෙනම් මේ උපමා පහ නැවත කියමු. බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි කෙනෙක් ණයක් අරගෙන යම් දුකක් විඳිනවද? යම් කිසි කෙනෙක් ලෙඩ හැදිලා යම් දුකක් විඳිනවද? යම් කිසි කෙනෙක් බන්ධනාගාරගත වෙලා යම් දුකක් විඳිනවද? යම් කිසි කෙනෙක් දාස භාවයේ තුල ඉඳගෙන යම් දුකක් විඳිනවද? යම් කිසි කෙනෙක් කාන්තාරයේ අතරමං වෙලා යම් දුකක් විඳිනවද? ඒ බඳු දුකක් ජීවිතේ විඳින්න වෙනවා කිව්වා. මෙන්න මේ චිත්තාවේග පහෙන් හිත වැහිලා තියෙන කෙනාට, හිත අරක්ගෙන තියෙන කෙනාට. අර උපමා මතක තියාගන්න. එයාලා කොච්චර දුකක් විඳිනවද ජීවිතේ? ඒ බඳු දුකක් විඳින්න වෙනවලු මේ චිත්තාවේග සහිත කෙනාට. හැබැයි බුදුහාරු දේශනා කරන යම් කිසි කෙනෙක් ණයෙන් නිදහස් වෙලා යම් සතුටක් ලබනවද? යම් කිසි කෙනෙක් ලෙඩෙන් සුව වෙලා යම් සතුටක් ලබනවද? කියන්නේ යම් කිසි කෙනෙක් බන්ධනාගාරයෙන් නිදහස් වෙලා යම් සතුටක් විඳිනවද? යම් කිසි කෙනෙක් දාස භාවයෙන් නිදහස් වෙලා යම් සතුටක් විඳිනවද? යම් කිසි කෙනෙක් කාන්තාරයෙන් ඈතර වෙලා යම් සතුටක් විඳිනවද? අන්න ඒ බඳු සතුටක් සැනසුමක් ජීවිතේ භුක්ති විඳින්න පුළුවන් කීවා. මෙන්න මේ චිත්තාවේග පහ පාලනය කරාට පස්සේ. බුදුහාමුදුරුවෝ ඒවා පාලනය කරන්න ක්‍රමවේද රාශියක් අපිට කිව්වා. විතක්ක සන්තාන සූත්‍රයේ, සබ්බාසව සූත්‍රයේ, ආඝාත පටිවිණය, පඨම ද්විතීය සූත්‍රවල ඒකට උපක්‍රම කිව්වා මේ චිත්තාවේග පාලනය කරන්නේ කොහොමද කියලා. මං දෙකක් තුනක් කියලා යන්නම්. යන්නෙම නෑ වගේ මේ හාමුදුරුවෝ දෙකක් තුනක් දැන් කී පාරක් කිව්වා. ක්‍රමවේදකුත් කියන්නේ බෑ නේද? බුදුහාර දේශනා කරන මේ චිත්තාවේග හිතට ආපුවම තරහක් කේන්තියක් වගේ දෙයක් ආපුවම බුදුහාඳුරු දේශනා කරනවා එක ක්‍රමයක්. එහෙම නරක නපුරු සිතවිල්ලක් ආපුවම ඒ වෙනුවට කුසල සිතවිල්ලක් සිහි කරන්න කිව්වා. ඔන්න පළවෙනි ක්‍රමය මොකද්ද? නරක නපුරු සිතවිල්ලක් අකුසල සිතවිල්ලක් ආපු ගමන් මොකද කරන්න ඕනේ? ඒ වෙනුවට කුසල සිතවිල්ලක් සිහි කර. තමන් කරපු පින්කමක්, කරන්න ඉන්න පින්කමක් හරි සිහි කරා. කරපු දෙයක් සිහි කරා. ඒ සිහි කරනකොට චිත්තාවේගය පාලනය වෙනවා. දෙක. තමන්ගේ හිතට නරක නපුරු සිතවිල්ලක් ආපු ගමන් ඒකේ ආදීනවේ මෙනෙහි කරන්න. හොඳට ආදීන මේක වුණාම මොකද වෙන්නේ? දැන් තරහක් කේන්තියක ආපුව තමන්ට පීඩාවක් නේ තියෙන්නේ. ඒ තරහ කේන්තිය පිට කරොත් එහෙම අනිත් අයටත් පීඩාවක්. ඊට පස්සේ නඩු හබ ගොඩයි. නේද පින්වතුනි? අනතුරු ගොඩයි. අන්න එහෙම මෙලොව වශයෙන් ආදීනවයත් ඒ නරක නපුරු සිතුවිලි සහිතව කෙනෙක් මරණයටපත් වුණොත් සතර අපායේ උපදිනවා කියලා පරලොව ආදීනව සිහි කරා. අන්න එහෙම සිහි කරනකොට අර තමන්ගේ හිතේ ඇති වෙන නරක නපුරු සිතුවිල්ල පාලනය වෙන්න පටන් ගන්නවා. ඔය මම ඉස්කෝලේ යන කාලේ පොන්චි කාලේ මට ගහන්න ආපුවම මම කරන්නේ දුවනවා. බයට නෙවෙයි දුවනවා. ඇයි දුවන්නේ? මන් දන්නව නැවතුනොත්
ප්‍රශ්න ගොඩයි. එකක් තමයි මම ගුටි කනවා. අනිත් එක තමයි මමත් බැරි වෙලාවත් එකට එක ගහගන්න ගියොත් ප්‍රශ්න ගොඩයි. විදුහල්පති ගාවට යන්න වෙනවා. දෙමව්පියෝ ගෙන්නනවා. ඉස්පිරිතාල ගාන යන්න වෙනවා. ඒ නිසා මං කරන්නේ දුවනවා. දුවන ගමන් මං ඒ ගහන්න එන අයට කියනවා අද මං දුවනවා. උඹලා කවදා හරි මල් ළඟට ඇවිල්ලා වඳින්න වෙනවා. දැන් සති දෙකට වගේ කලින් මං ගමට ගියා. මගේ පස්සේ පන්නපු කීප දෙනෙක් ඇවිල්ලා මට වැන්දා. මං හිතුවා එදා මං ඕක කිව්වා. දැන් වඳිනවා මට. දැන් දුවන්නේ. ඒකෙන් කියන්නේ ආදීනව මෙනෙහි කරන්න. මේක වුණොත් මෙහෙමයි තරහන් ගේන්ති යන එක ගියොත් මේක උඩු ගියොත් ප්‍රශ්න ගොඩයි. හිරවත් කන්න වෙනවා, නඩු හබ ගොඩයි, රණ්ඩු වෙනවා, අසල්වාසිගේ නින්දා අපහාස ගොඩයි. ඔය දෙක විතරක් කියලා නවත්තන්න. එහෙනම් දැන් මම කාරණා දෙකක් කිව්වා. චිත්තාවේග පාලනය. මොකද්ද? නරක නපුරු සිතවිල්ලක් ආවොත් කුසල සිතවිල්ලක් සිහි කරන්න. දෙක දුවන්. දුවන්න නෙවෙයි. මොකද කරන්න තියෙන්නේ? ආදීනව මෙනෙහි කරන්න. දීවත් කමක් නැහැ. හොඳයි. ඉතින් මම ඔය ස්තර දෙකක් ගැන පැහැදිලි කරේ. සීල ශික්ෂණය සහ සමාධි ශික්ෂණය ගැන, ප්‍රඥා ශික්ෂණය ගැන බොහොම හෙමින් සැරේ කතා කළ යුතු දෙයක්. ඒකෙන් පිරිසුදු වීම ගැන. ඒ නිසා මේ කාලයට අනුව මම මෙතකින් දහම් දේශනාව ශ්‍රවණය කරන ඔය අත්ංගේ මේ ගිහිමත බොහොම ලස්සනට පිරිසුදුව ගත කරන්න සහ ඒ පිරිසුදුකම තුළ සැබෑම නිවීමක්, සැනසුමක්, සතුටක් භුක්ති විඳින්න ඔබට අවශ්‍යම කරන දේ තමයි කායික කියන චර්යාත්මක සංවරය සහ චිත්තාවේග පාලනය. ඉතින් ඒ සඳහා ඔබට සිහිය, වීරිය, නුවණ ඇති වේවා. අද මේ උතුම් සද්ධර්මානුශාසනා වෙනුවෙන් සදැහැති දායකත්වයේ සලසන්නේ පින්වත් ප්‍රියංගනේ සේනානායක, පින්වත් අතුල සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් අරමුණ බවට පත් වෙන්නේ උතුම් ධර්ම අවබෝධයේ පිණිසමයි. සිත ප්‍රාර්ථනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට, විහාරාධිපති අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නයට පින්පෙත් අනුමෝදන් කරනවා. සහම්පති බ්‍රහ්මරාජයාණන් සනන් කුමාර ගටීකාර මහා බ්‍රහ්මරාජවරු ප්‍රධාන, සක්දෙවියන් සතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රධාන, ඒ වගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලු බෝසතාණන් වහන්සේලාද සාදු සිතින් මේ පින් අනුමෝදන් වෙත්වා. අභාවයට පත්වන පින්වත් ජී නන්දාවතී මෑණියන් වහන්සේට, අභාවයට පත්වන පින්වත් ලියනගේ රණවීර පියාණන් වහන්සේ ඇතුළු නමින් අභාවයට පත්වන වර්ග පරම්පරාගත සංසාරගත මව් පාර්ශවයේ, පිය පාර්ශවයේ සියලුම ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා. අවීචියේ සිට භවග්‍රය දක්වා විහිදී පැතිරී සිටින පෙනෙන නොපෙනෙන සියලුම සත්වයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. හදිසි අනතුරකින් අපවත් වේ වදාළ සියලුම ස්වාමින් වහන්සේ, හදිසි අනතුරකින් අපවත් වේ වදාළ සියලුම ස්වාමින් වහන්සේලා සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. පින්වත් ප්‍රියංගනේ නෝනා මහත්මියට, අතුල මහත්මාට, ඔබ අප හැම දිනාටමත් මේ උපදවාගත් පුණ්‍ය ශක්තිය මෙලොව සැනසීම පිණිස වේවා, පරලොව සුගතිය පිණිස වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් නිවන් පසක් කර ගැනීම පිණිස ප්‍රඥා පාරමිතාවක් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනම් චිරං රක්ඛන්තු මං පරන්ති. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන
සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු